Hello everyone, welcome back to my YouTube channel. First of all, I would like to thank you for all your lovely comments, likes, views on my first vlog. Okay, අද vlog එක මම අරන් එන්නේ මම අද යනවා මගේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ පාටි එකකට. ඉතින් බලමු මං අද මොකද ඇඳන් යන්නේ කියලා. මං අද කොහොමද ඒකට ලෑස්ති වෙන්නේ කියලා බලමු. මම දැන් පොඩක් සෙටප් කරගත්තා. මේ මුල් චුට්ටරමඩ ගන්න බැරි වුණා. ළමයි මම මේ vlog එක අප්ලෝඩ් කරනවද නැද්ද කියලා ගොඩාක් සැරයක් විතර තමයි අවසානයේදී මම මේක අප්ලෝඩ් කරන්නේ. මොකද මේ vlog එකේ අවසාන වෙද්දී ඔයාලට බලන්න පුළුවන් වෙයි මම මොකක්ද අරතර කිව්වේ කියලා. ළමයි මම හිතුවේවත් නැති විදිහේ දෙයක් මට වුණා vlog එක කරන අතරදී. මම ෆෝන් එක රෙකෝඩ් වෙන්න දාලා මම ඉතින් ලෑස්ති වුණානේ. ඉතින් මම දන්නේ නැහැ මගේ ෆෝන් එක බැටරි ලෝ වෙලා ඕෆ් වෙලා කියලා. අවසානයේදී මම ෆෝන් එක බලද්දී මගේ ෆෝන් එක ඕෆ් වෙලා වීඩියෝ වෙලා නැහැ. ඒකයි ඔයාලට මේ වීඩියෝ එකේ අවසානයේදී බලන්න පුළුවන් වෙයි මේ වීඩියෝ එකේ මම රෙඩි වෙන වීඩියෝ ගන්න කරන්නේ. මගේ ෆයිනල් අවුට්පුට් එක මොන වගේද කියලා මට වීඩියෝ කරගන්න බැරි වුණා. හැබැයි මම එහෙම හිතලා නැතුව මම මේක අද කරේ. මම මේ vlog එක කරන්න ගත්තේ හරිම ආසාවෙන්. මොකද මගේ ෆස්ට් ටයිම් මගේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ පාටි එකකට මම යන සහ ඒ කියන්නේ මම උගන්වන අනිත් ස්ටුඩන්ට්ස්ලා මගෙන් ඉගෙන ගන්න අනිත් ස්ටුඩන්ට්ස්ලා මගේ ඒ පාටියට එනවා. ඉතින් හරිම ආසාවෙන් තමයි මම මේ පාටි එකට යන්න රෙඩි වුණේ. ඒ නිසාමයි මම මේ vlog එක කරෙත්. ඉතින් ක්ලිප්ස් ටිකක් අඩු වුණා කියලා මම මේක අප්ලෝඩ් නොකර ඉන්න ඕනේ නෑනේ කියලා හිතලා තමයි මම මේ vlog එක අප්ලෝඩ් කරේ.
ඔයාලා බලනවා ඇති මම මේ සෑහෙන වෙලාවක් අයි මේකප් එකක්ම දාන්නේ මොකද මේ කියලා. ළමයි මම සාමාන්‍යයෙන් මේකප් යූස් කරද්දී සිම්පල් මේකප් එකකට තමයි ආස. සාමාන්‍ය හෙවි මේකප් මම දාන්නෙම නැහැ. ඒ හින්දා තමයි ගොඩක් වෙලාවට වෙඩින් එකට යද්දී පාටි එකට යද්දී මමම ගෙදරින් ඉඳන් මේකප් එකක් දාගන්නේ. ඉතින් මට අයි මේකප් එක දාන්න තමයි ටයිම් එක වැඩිපුරම යන්නේ. පොඩ්ඩක් විතර මම මේක ඩාර්ක් කරලා දාන්න කැමතියි. එතකොට ලස්සනයිනේ. සහ මම අඳින්නේ අද නෙමෙයි. එදා මම ඇඳේ black color dress එක. ඉතින් ඒ නිසා තව චුට්ට ඩාර්ක් එකට මම ඒක දාගත්තා. මේ වෙද්දී මගේ මේකප් එක ඉවර වෙලා තිබ්බේ. මට තව ඉතුරු වෙලා තිබ්බේ ලිප්ස්ටික් ඇප්ලයි කරගන්න විතරයි. මම එදා ඇන්දේ black color dress එකක් හින්දා මම හිතුවා මට mute color එකක් මැච් වෙනවා කියලා. ඉතින් මම mute color ලිප්ස්ටික් එකක් තමයි එදා ඇප්ලයි කරේ. මෙන්න මේ විදිහට තමයි මගේ ෆයිනල් අවුට්පුට් එක තිබ්බේ. මේ ක්ලිප් එක ළමයි මම ගත්ත ක්ලිප් එකක් නෙවෙයි. ඇත්තටම මගේ ස්ටුඩන්ට් කෙනෙක් මගේම ෆෝන් එකෙන් අරන් තියෙන්නේ. මම ඊට පස්සේ තමයි මමත් මේක දැක්කේ වීඩියෝස් බලද්දි. ඔය මම බලන්නේ ඔන්න ඔය ඉන්නේ චුරි කෙල්ල. එයාගේ තමයි පාටි එක තිබ්බේ. ඉතින් එයාලා ඔක්කොමලා ඩාන්ස් කරනවා තමයි මම ඔය බල ඉතින් හිටියේ. මොකද හරිම ආසාවෙන් ඒක බල හිටියේ. මොකද එයාලා මගේ ස්ටුඩන්ට්ස්ලානේ. මම එයාලගේ ටීචර්නේ. ඒක. ඔන්න ඔය විදිහට මගේ එදා දවස ගෙවුණානේ. හරිම ලස්සනයි. ඒක මතක් වෙද්දිත් ඒ කියන්නේ මේක වොයිස් කරද්දිත් මට ඒක මතක් වෙනවා. මාඩම් විදිහට එදා දවස එන්ජොයි කරා අපි. මොකද ෆස්ට් ටයිම් මගේ මේ විදිහට ළමයි ටිකක් එක්ක පාටි එකකට යන්න හම්බුණා. ඉතින් එදා දවස ඔය විදිහට ලස්සනට ගෙවුණා. ඒ වගේම හරිම ලස්සන මෙමරි එකක් වුණා ඒක. ඔන්න ඉතින් එදා දවස මේ විදිහට ලස්සන මෙමරි එකකට එකතු වෙලා ඉවර වුණා. ආයෙමත් දවසක ලස්සන vlog එකක් ඉක්මනින් අරන් එනකන් අදට ගෙනියන්නම්. Thank you for watching.